හායි යාළුවනේ, ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. අඩු වියදමින් ගෙදර ඉඳන්ම ආදායමක් ගන්න පුළුවන් ක්‍රමයක් අරගෙන තමයි අද මම ආවේ. ඉතින් මේ වීඩියෝ එකේ වගේ එළවලු රොටි අඩු වියදමින් හදලා අපිට එකට එකක් තියන් උනත් විකුණන්න පුළුවන්. එළවලු රොටි හරියටම හදන ටිප්ස් ටිකයි, අවශ්‍ය ද්‍රව්‍ය වලට යන වියදමයි, ඒ වගේම කඩේ විකුණන්න පුළුවන් ගාණයි, අපිට මේවා විකුණලා ගන්න පුළුවන් ලාභයි, මේ ඔක්කොම වීඩියෝ එකේදී මම අරන් එනවා. ඒ නිසා අනිවාර්යෙන් වීඩියෝ එකේ එක තත්පරයක්වත් ස්කිප් නොකර ඉවර වෙනකන් බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපි පාන් පිටි ග්‍රෑම් 200ක් වාජනයකට දාගෙන ඒකට ලුණු කුඩු තේ හැඳි භාගයක් දාලා මේ වගේ ටිකක් අනා ගන්න ඕනේ. ලුණු ටික මිශ්‍ර වුණාට පස්සේ මේ වගේ වතුර ටික දාගෙන පිටි එක හොඳට අනා ගන්න. ඔයාලා අනනකොට මතක ඇතුව වතුර පොඩ දාගෙන අතේ ඇලෙන්නේ නැති ගානට ඩෝ එක හදාගන්න. මොකද වතුර වැඩි වුණොත් අපිට ඩෝ එක හරියට හදාගන්න බැරි වෙනවා. අපි මේ වගේ විනාඩි 10ක් විතර හොඳට මේක අනා ගන්න ඕනේ. අතේ ඇලෙන්නේ නැති ගානට ඩෝ එක ආවට පස්සේ පොඩි බෝලවලට කඩාගෙන පොල් තෙල් ටිකකුත් දාගෙන බෝලවල හොඳට තවර ගන්න. ඊට පස්සේ මේ වගේ පිරිසිදු රෙදි කෑල්ලකින් වහලා හරියටම පැයක් පිපෙන්න දෙන්න ඕනේ. පිටි එක පිපෙනකන් අපිට අල මිශ්‍රණය හදාගන්න පුළුවන්. ඒකට අපි මේ වගේ භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් දාලා හොඳට රත් වුණාට පස්සේ අබෑට තේ හැන්දක්, සූදුරු තේ හැඳි කාලක්, කපාගත් සුදු ලුණු බික් 4ක්, ඒ වගේම කපාගත් අමමිරිස් කරල් 2ක්, කපාගත් කරපිංචා 1ක්, කපාගත් ලොකු ලුණු ගෙඩි 1මාරක්, ඒ වගේම තලාගත් පොඩි ඉඟුරු කෑල්ලකුත් දාලා විනාඩි 5ක් විතර බැද ගන්න ඕනේ. ඔයාලා කරපිංච හීනියටම කපලා දාගන්න. එතකොට අල මිශ්‍රණය එක්ක හොඳට මිශ්‍ර වෙලා අපිට හොඳ රසක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට ලුණු කුඩු තේ හැඳි භාගයක්, ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක්, කහ කුඩු තේ හැඳි කාලක්, ඒ වගේම කෑලි මිරිස් තේ හැඳි 1මාරක් දාලා හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඊළඟට අපි තම්බල පොතු වෙරළ පොඩ්ඩක් විතර පොඩි කරගත්ත අලගෙඩි දෙකකුත් දාලා මේ වගේ මිශ්‍ර කරගන්න ඕනේ. මේ වගේ ගානට මිශ්‍ර වුණාට පස්සේ අපි මිශ්‍රණය ලිපෙන් අයින් කරලා හොඳට නිවෙන්න දෙන්න ඕනේ. පැයකට පස්සේ අපි අනාගත පිටි මිශ්‍රණය පොඩ්ඩක් පදම් කරගෙන මේ වගේ පිරිසිදු ලෑල්ලක් උඩ හොඳට තුනේ කරගන්න තමයි තියෙන්නේ. ඔයාලා මේ වගේ හොඳටම තුනේ කරගන්න බලන්න. මොකද එතකොට තමයි අපිට රොටිය පුච්ච ගන්න ලේසි වෙන්නේ. වීඩියෝ එක අවසානෙට එළවලු රොටි වලට ගිය වියදම වගේම කීයක් ලාභ තියාගෙන විකුණන්න පුළුවන්ද කියලා මම කියලා දෙනවා. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න. මේ ගානට තුනේ වුණාට පස්සේ අපි හදාගත්ත එළවලු මිශ්‍රණය තියාගෙන මේ වගේ හරියටම නවා ගන්න. මෙහෙම නවා ගන්න එක තමයි ලේසිම. අනික මෙහෙම නවා ගත්තාම අපිට පිටි පොඩ්ඩකින් රොටි ගොඩක් උනත් හදාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ වගේ එළවලු රොටි අඩු වියදමින් හදලා අපිට එකට එකක් තියන් උනත් විකුණන්න පුළුවන්. ගෙදර ඉඳන්ම
අමතර ආදායමක් ගන්න කැමති හැමෝම වීඩියෝ එක ඉවර වෙනකන් අනිවාර්යෙන් බලන්න. ඔන්න ආයෙත් පාරක් බලා ගන්නකෝ හරියටම තුනී කරලා රොටිය නමන විදිහ. ඊළඟට මේ වගේ සැටියක් මදකින්දරේ ලිපේ තියලා සැටිය හොඳට රත් වුණාට පස්සේ අපි හදාගත්ත එළවලු රොටි ටික පුච්ච ගන්න තමයි තියෙන්නේ. රොටි ටික හදාගන්නකොට මදකින්දරේ පුච්ච ගන්න පුළුවන් නම් තමයි ගොඩක්ම හොඳ. මේ වගේ රොටියේ හැම පැත්තම හරවහරව රන්වන් පාට වෙනකන් පුච්ච ගන්න ඕනේ. රොටි ටික හදලා ඉවර වෙලා භාජනයකට දාලා වහලා තියෙනවා නම් විනාඩි 5ක් විතර එළියෙන් තියලා දාගන්න. නැත්නම් රොටි ඉක්මනටම හම් වෙන්න බලනවා. ඉතින් දැන් අපි බලමු එළවලු රොටි හදන්න අපිට යන වියදමයි අපිට විකුණලා ගන්න පුළුවන් ලාභය ගැන. මුලින්ම අපිට බඩු වලට ගිය ගාණ බලමු. මම ගණන් ඔක්කොම ඩිස්ප්ලේ වෙන්න දාන්න. ඔයාලා පස්සේ ගණන් හදලා බලන්න ලාභේ කොහොමද කියලා. පාන් පිටි ග්‍රෑම් 200, අල කෙටි 2ක්, ලුණු ගෙඩි 1/4. ලොකුවටම අපේ ගත්ත ජාති දෙකේ වියදම තමයි දැන් ඔයාලට පේන්න තියෙන්නේ. අපි අනිත් පොඩි බඩු වලට රුපියල් 100ක් අයින් කරමුකෝ. එතකොට අපිට ගිහිලා තියෙන සම්පූර්ණ වියදම තමයි මේ තියෙන්නේ. මේ වගේ එළවලු රොටියක් කඩේ අඩුම විකුණන්නේ රුපියල් 80කට. එතකොට අපිට ගන්න පුළුවන් ලාභෙ පේනවා නේද? එකට එකක් තියන් උනත් අපිට මේ පුංචි බිස්නස් එක කරන් යන්න පුළුවන්. එහෙනම් ඔයාලා try කරලා බලන්න. මම හදන විදිය description එකේ දාලා තියන්නම්. ඔයාලා අමතර ආදායමක් ගන්න මේ විදිහ පොඩ්ඩක් try කරලා බලන්නකෝ. ඒ වගේම මතක ඇතුව වීඩියෝ එක හොඳයි නම් like කරලා comment කරලා අපිව subscribe කරන්න අමතක කරන්න එපා. ආයෙත් මේ වගේ වටින වීඩියෝ එකක් අරන් එනකම් අපි ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.